අද උතුම් මෙදින් පුර පසළොස්වක පොහොය දිනයයි. බෞද්ධ ඉතිහාසයේ ඊටමත් සංවේදී සහ සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වුණු දවසක් විදිහට මෙදින් පොය හඳුන්වන්න පුළුවන්. ඉතින් ඇයි මේ පොය මේ තරම් වැදගත් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසුව සුද්ධෝදන රජතුමාගේ ආරාධනයේ තමන්ගේ උපන් ගමවන කිඹුල්වත්පුර නුවරට වැඩම කිරීම ආරම්භ කළේ අද වෙනි උතුම් මැදින් පෝය දිනකයි. ශාක්‍ය වංශිකයන්ගේ තිබුණු අධික මානය බිඳහෙලීම සඳහා බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහර පෑම සහ තම පියාණන් වූ සුද්ධෝදන රජතුමාට ධර්මයේ දේශනා කර සෝවාන් ඵලයට පත් කිරීමත් මේ පෝය දවසේ සිදු වුණා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ පුත් රාහුල කුමරුන්ට දායාද ලබා දීමක් වශයෙන් සසුන්ගත කිරීමත් නන්ද කුමරුන් පැවිදි කිරීමත් සිදු වුණේ මේ උතුම් මැදින් පෝය කාල සීමාව තුලයි. මේ උතුම් පෝය දවසේ අපිත් ආමිස පූජාවන්ට වගේම ප්‍රතිපත්ති පූජාවන්ටත් මුල් තැන දෙමු. හැමෝටම තෙරුවන් සරණයි. වීඩියෝ එක වැදගත් වුණා නම් අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා.